ක්‍රිස්තු සංවිධානත් තුළ අපේ ආදර සහෝදර සහෝදරයනි ආදරණීය දූ දරුවනි, ඔබේ ජීවිතයේ ඔබ ප්‍රාතිහාර්යයන් අත්දැකලා තියෙනවද? ජීවිතය තුළ ඔබ අත්දකී කියලා හිතපු ප්‍රාතිහාර්යයන් ඇත්තටම ජීවිතය තුළ අත්දකින්නට හම්බෙලා තියෙනවද, බැරි වෙලා තියෙනවද? ප්‍රාතිහාර්යයන් අත්දකින පුද්ගලයෙකුගේ ප්‍රාතිහාර්යයන් නොදකින පුද්ගලයෙකුගේ අතර වෙනසක් තිබෙනවා. ඔබ විටින් විට නිරන්තරයෙන්ම ජීවිතය තුළ විවිධාකාර ප්‍රාතිහාර්යයන් අත්දකින කෙනෙක් නම් ඒකට හේතුව තමයි ඔබ තුළ තියෙන ප්‍රබල බලවත් ඇදහිල්ල. හැබැයි ඒ වගේම ප්‍රාතිහාර්යයන් අත්දකින්න ආශාවෙන් හිටිය ප්‍රාතිහාර්යයන් තවමත් අත්දකින්නට නොහැකියාවෙන් ඉන්න කෙනෙක් නම් ඒකට හේතුව තමයි ඔබ තුළ ඇදහිල්ල මදිකම, ඇදහිල්ල හීනකම, ඇදහිල්ල නැතිකම. එහෙනම් ජේසුස් ස්වාමීන් වහන්සේට ඔබේ මගේ ජීවිතය තුළ ප්‍රාතිහාර්යයන් කරන්නට ඕනේ නම් ඔබ මා තුළ තිබිය යුතු ප්‍රධානම ප්‍රබලම දේ තමයි ඔබ මගේ ඇදහිල්ල. එසේනම් සංවිධාන වහන්සේ තුළ ප්‍රබල බලවත් ප්‍රාතිහාර්යයන් අත්දකින්නට ඇදහිල්ල අපේ ජීවිතය තුළ තර කරගන්නට, වැඩි කරගන්නට අවශ්‍ය වරම් මේ සතිය තුළ ඉල්ලලා යාක්ෂා කරමු. අද දේ වචනයට අපේ අවධානය යොමු කරොත් ඉතාම හුරුපුරුදු විශේෂ සුපෝතක්. කානානී ස්ත්‍රියක් ජේසුස් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා තමාගේ දියණියව සුවපත් කරලා දෙන්න. යක්ෂයා වේශ වෙලා ඉන්න දුෂ්ටාත්මයක් කරදර කරන මේ ඇයගේ දියණියව සුවපත් කරලා දෙන්නට කියලා ජේසුස් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. අපි දන්නවා ජේසුස් බොහෝසේ මිනිස්සුන්ට දේශනා කරලා ප්‍රාතිහාර්යයන් කරලා ජේසුට මහන්සි වෙන බොහෝ වෙලාවට උන්වහන්සේ මොකද කරන්නේ? මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙලා උන්වහන්සේ වෙනම මිනිස්සු වැඩි ගැවසෙන්නේ නැති තැනකට ගිහිල්ලා උන්වහන්සේ විවේක ගන්නවා. පියාණන් වහන්සේ එක්ක සම්බන්ධතාව ඇති කරගන්න උත්සාහ කරනවා. උන්වහන්සේ මොකද කරන්නේ? අද ශුද්ධ සුපෝතට අනුව තීර්සා සිදෝන් කියන ප්‍රදේශයන් වලට ජේසුස් සංවිධාන වහන්සේ ගමන් කරන උන්වහන්සේගේ විවේකයේ සඳහා උන්වහන්සේට හුදකලා වෙලා තනිව කාලය ගත කරන්නට ඕනේ නිසා, ප්‍රාතිහාර්යයන් කරන එක ටිකකට නවත්තන්න ඕනේ නිසා. නමුත් මේ මොහොතේදී අපි දකිනවා මේ කානානී ස්ත්‍රිය ජේසුස් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් හාස්කමක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මේ තීර සිදෝන් කියන ප්‍රදේශවලට ගියේ ප්‍රාතිහාර්ය නොකර තනිව හුදකලා වෙලා විවේක ගන්න. නමුත් ප්‍රාතිහාර්ය නොකරන්නට ගිය ජේසුස් අවසානයේදී ප්‍රාතිහාර්යයක් කරන තත්ත්වයටපත් වෙනවා. බලන්න මුලින්ම මේ කානානී ස්ත්‍රිය ජේසුස් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ, දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කරන්න. මගේ දුව යක්ෂයා වේශ යක්ෂයෙක් වෙහිලා ඉන්නවා, දුෂ්ටාත්මයක් වෙහිලා ඉන්නවා, දුරු කරන්න. දාවිද්ගේ පුත්‍රයාණනි. එතකොට මෙතන ජේසුව මේ කානානී ස්ත්‍රිය හඳුනන්නේ දාවිද්ගේ පෙළපතින් පැවතගෙන එන යමක්කමක් කරන්න පුළුවන් බලවත් පුද්ගලෙක් විදියට. මේ ඇත්තටම දේව පුත්‍රයා කියලා දැනගෙන නෙමේ දේ වචනය තුළ අපිට පැහැදිලිව කියනවා දාවිද්ගේ පුත්‍රයාණනි. එතන දේව පුත්‍රයා කියලා නෙමෙයි කියන්නේ. දෙවියන්ගේ පුත්‍රයා නෙමෙයි, දාවිද්ගේ පුත්‍රයා. දාවිද්ගේ පුත්‍රයාණනි. එතකොට මේ ඇත්තටම දෙවියන්ගේ පුත්‍රයා කියලා දැනගෙන නෙමෙයි, මේ දේව පුත්‍රයා කියලා දැනගෙන නෙමෙයි. සාමාන්‍ය යම් කිසි දෙයක් කරන්න පුළුවන් පුද්ගලෙක්. ඒක නිසා මේ උපකාරය, මේ උදව් ඉල්ලුවොත්, මේ හාස්කම් ඉල්ලුවොත් හොඳයි කියලා හිතාගෙන අපි දකිනවා ජේසුස් ස්වාමීන් වහන්සේ ශුද්ධ සුපෝතට අනුව කිසිම වචනයක් පවසන්නේ නැහැ. මේ ස්ත්‍රියව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ස්ත්‍රිය මෙතනින් නතර වෙන්නෙත් නැහැ. මේ ස්ත්‍රිය මොකද කරන්නේ? ස්වාමිනේ, දාවිද්ගේ පුත්‍රයාණන් කෑල්ල අයින් කරලා ස්වාමිනේ මට අනුකම්පා කරන්න කියනවා. ස්වාමිනේ මට අනුකම්පා කරන්න කියලා කියනවා. එතකොට බලන්න ජේසුස් කියනවා මම ආවේ
ඊශ්‍රායල් වංශය සඳහා පමණි. මම ආවේ ඊශ්‍රායල් වංශය සඳහා පමණි. එදා ජුදා සමාජය තුළ ජුදා මිනිස්සු ඒ වගේම විජාතිකයන් අතර ලොකු ගැප් එකක් තිබුණා. විජාතික මිනිස්සුන්ව ගොඩාක් පහළට දාලා තමයි ජුදා මිනිස්සු ඊශ්‍රායල් ජනතාව තමයි ඉහළම ආකාරයෙන් හැදින්නුවේ. උසස් මනුෂ්‍ය කොට්ටාසයක් විදිහට හැදින්නුවේ. ජේසුස් ස්වාමීන් වහන්සේත් කියන මම ආවේ උඹලා වෙනුවෙන් නෙමෙයි. උඹලා විජාතිකයෝ. ඇත්තටම සරලවම කිව්වොත් මෙන්න මේ දේනේ ස්වාමීන් වහන්සේ කියන උත්සාහ කරන්නේ. මම ආවේ උඹලා වෙනුවෙන් මම ආවේ ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන්. මේ ශ්‍රීය මෙතනින් අතර වෙන්නෙත් නැහැ. මේ ශ්‍රීය තව තවත් ජේසුස් ස්වාමීන් වහන්සේට පැරැත්තගෙන ස්වාමිනේ මට අනුකම්පා කරන්න. මාගේ ඉල්ලීම අහක දාන්න එපා. ජේසුස් ස්වාමීන් වහන්සේ තවත් හිත රිද්දවනවා. ජේසුස් ස්වාමීන් වහන්සේ කියනවා දරුවන්ගේ කෑම අරගෙන බල්ලන්ට දෙන්නේ නැහැ. දරුවන්ගේ කෑම අරගෙන බල්ලන්ට දෙන්නේ නැහැ. මේ දරුවෝ කියලා කියන්නේ ඊශ්‍රායල් ජනතාව, මේ බල්ලෝ කියලා කියන්නේ මේ වැරදි වචනය. මේ බල්ලෝ කියලා කියන්නේ විජාතිකයන්. සරලවම කිව්වොත් එදා සමාජයේ විජාතිකයන් හැදින්නුවේ බල්ලන්ගේ ගානට. කියන්නේ ඉච්චරටම පහත් කොලයට දාලා තමයි. එතකොට බලන්න ජේසු මේ ස්ත්‍රියව මෙච්චර පහත් තත්ත්වයට දාන්න හේතුව කුමක්ද? ජේසුගේ ආදරයේ ප්‍රශ්නයක්ද? ජේසුගේ සංවේදීකමේ ප්‍රශ්නයක්ද මේක? නෑ. ජේසුට අවශ්‍ය වෙනවා මෑ තුළ තියෙන විශ්වාසය, මෑ තුළ තියෙන ඇදහිල්ල තව තවත් වැඩි කරන්න. මේ අවසානයේදී කියනවා දරුවන් කෑම කකා ඉන්නකොට දරුවන්ගේ පිගන් වලින් මේසයෙන් වැටෙන කැබලිවද බල්ලෝ අහුලාගෙන කනවා. ජේසුස් ස්වාමීන් වහන්සේ පුදුම වෙනවා. මෙච්චර ජේසුස් ස්වාමීන් වහන්සේ පහතට දාන්න උත්සාහ කරද්දි මෙච්චර ජේසුස් ස්වාමීන් වහන්සේ ගණන් නොගෙන මේ ස්ත්‍රියව පැත්තකට දාන්න හදද්දී මේ ස්ත්‍රිය තුළ තිබෙන විශ්වාසය දැකලා ජේසුස් විස්මයටපත් වෙනවා. ජේසුස් අවසානයේදී කියනවා දේනිය මුළු ඊශ්‍රායල් වංශය තුළම ඔබතරම් ඇදහිල්ලක් තියෙන කෙනෙක් මම දැකලා නැහැ. මේ ජේසුස් කියන වචන බලන්න මුලින්ම මේ ස්ත්‍රිය ජේසුස් ළඟට එන්නේ දාවිද්ගේ පුත්‍රයාණනි. ඇදහිල්ල ටිකක් මදි, විශ්වාසය ටිකක් මදි. ඊට පස්සේ මාගේ ස්වාමිනී කියලා කියනවා. අවසානයේදී බලන්න ටික ටික මගේ විශ්වාසය, මගේ ඇදහිල්ල, ජේසුස් ස්වාමීන් වහන්සේ කරේ දෙන ඇදහිල්ල වැඩි වෙන විදිය. ඒක නිසා මතක තියාගන්න ප්‍රියතර සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආදරය අඩුවක් නෙමෙයි. ජේසුස් ස්වාමීන් වහන්සේගේ සංවේදීකම අඩුවක් නෙමෙයි. මුලින්ම ජේසුස් ස්වාමීන් වහන්සේ මට ඇහුම්කම් නොදෙන්නේ මේ කානානීය ස්ත්‍රිය ජේසුස් ළඟට එන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ දේව පුත්‍රයා කියලා. ජේසුස් ස්වාමීන් වහන්සේ දිව්‍යයන්ගේ පුත්‍රයා කියලා නොදැන නෙමෙයි. ඇදහිල්ල උපරිමයෙන්ම තියාගෙන නෙමෙයි. ඇදහිල්ල තර කරගනිමින් නෙමෙයි. අඩු ඇදහිල්ලක්, පුංචි ඇදහිල්ලක් තියාගෙන තමයි ජේසුස් ළඟට එන්නේ. නමුත් ජේසුට අවශ්‍ය වෙනවා මේ ඇදහිල්ල සම්පූර්ණ කරන්න. 100% ජේසුස් කෙරෙහි තියෙන විශ්වාසය වැඩි කරන්න. ඒකයි ජේසුස් මේ ප්‍රාතිහාර්ය එකපාරම කරන්නේ නැත්තේ. අපේ ජීවිතවල අපි වැටෙන හැම අවස්ථාවකදීම, අපේ ජීවිතේ විසඳ ගන්න බැරි ප්‍රශ්න එන හැම මොහොතකදීම අපිට හිතෙන්න පුළුවන් දිව්‍යන් වහන්සේ ජේසුස් ස්වාමීන් වහන්සේ අපිව අතහැරලාද? ඇයි අපි දිහා බලන්නේ නැත්තේ? ඇයි අපිව වටන්නේ? ඇයි අපිව කඩන්නේ? ඔබ මාව කඩන්නේ, ඔබ මාව වටන්නේ. ඔබ මගේ ඇදහිල්ල ස්ථීර කරන්න, ඇදහිල්ල වඩන්න, ඇදහිල්ල ජීවිතය තුළ තව තවත් දියුණු කරන්න. ඒක නිසා ප්‍රියතර සහෝදර සහෝදරයනි, ආදරණීය දූ දරුවනි, අපිත් අද කානානීය ස්ත්‍රිය තුළ තිබුණු ඇදහිල්ල අපේ ජීවිතය තුළ ඇති කරගන්නට උත්සාහ කරමු. කොච්චර අපේ අවශ්‍යතාවයට ජේසුස් හැමකම් දෙන්නේ නැහැ කියලා අපිට හිතුණත් නැහැ. මොනෑම්මෝ මොහොතක මේ කානානීය ස්ත්‍රිය බලාපොරොත්තු වුණා වගේ මොනෑම්මෝ මොහොතක ඔබේ මගේ ඉල්ලීමට ජේසුස් කවදා හෝ දවසක මොනෑම්මෝ මොහොතක උත්තර දෙනවාමයි කියන
ඒ ඇදහිල්ල තුළ ජීවත් වෙන්නට අවශ්‍ය කරන වරම් ඉල්ලලා අපි ආරක්ෂා කරමු. ආමේන්.